මෝදුවන ලෝචනා ස්වප්න මතමානැරීරෝ මෝරනා යවනා. Hello guys, welcome back to my YouTube channel. අන්න අද ගෙනාවා travel vlog එකක්. කලිමුත් ගෙනාවේ ඒ වගේ එකක් තමයි. අද අපි ගාල්ල යනවා. මං ටුක් එකක් දාගෙන එයා වැඩ කරන තැනට ගිහිල්ලා එතනින් එයා එක්ක බයික් එකේ තමයි අපි ගෝල් ගියේ. ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නෑ යන දිගටම බට් තනින් තන ගත්තා. ඔය කළුතර බෝධිය ගාවෙන් අපි නවත්තලා පඳුරක් දාලා තමයි යන්න පිටත් උනේ. ඊට පස්සේ රෑ වෙලා ගිය නිසා බඩගින්න හැදලා අපි දෙන්න ඩිනර් ගත්තා. ඊට පස්සේ ඔය බයික් එකේ යන ගමන් ඔය දැන් අපි ඉන්න තැනට මම හිතන්නේ ටිකක් වෙන වගේ කිට්ටු කරලා මට හරියටම මතක නැහැ මොකද රෑ ගියේ නිදිමතයි මහන්සියයි ඔක්කොම තිබ්බා. ඊට පස්සේ තමයි ඔය ගෝල් වලට ගිහලා මම ආපහු වීඩියෝ කරන්න මට මතක් වුණේ. ඇත්තටම අමතක වෙනවා සෙනින් සැරේ. අපි නැවතලා හිටියේ ගෝල් වල Blue Heaven hotel එකේ. අපි චෙක් ඉන් උනේ 10ට 10:00 වගේ. ඔය දැන් මං රූම් එකට ගිහිල්ලා චුඩි වීඩියෝ එකක් ගත්තා. අරගෙන එහෙමම චේන්ජ් කරගෙන නිදාගත්තා. මහන්සි වැඩි. The next day. Good morning guys. ඔය අපිට උදේට රූම් එකට පෙනුන view එක ඇත්තටම මාර ලස්සනයි. ඩෝ එක ඕපන් කරපු ගමන් pool එක පේන්නේ. ඇත්තටම මාර ලස්සනයි එතන. කියන්න එහෙම වරදක් නැහැ. Shout out to Shenal in Blue Waters Hotel. He did an amazing and great job. ඔය මම උදේට පොඩ්ඩක් චුට්ටක් වීඩියෝ එකක් ගත්තා. ඔය තියෙන Blue Heaven Hotel එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගෝල් යනවා නම් එතනට යන්න මම highly recommend කරනවා place එක. අපි change කරගෙන උදේට wash දාලා ලෑස්ති වෙලා අපි ready වුණේ breakfast ගන්න යන්න. ඊට පස්සේ අපි පොඩි වීඩියෝ එකක් ගත්තා මිරර් එක ඉස්සරහා. අපි උදේට ගත්තේ string hoppers. ඇත්තටම කෑම හැමත් මාරම හයිතෙම තමයි ගත්තේ. Oh my god! පේරවනේ ඇත්තටම අපි ඔච්චර දෙයක් එක්ස්පෙක්ට් කරේ නැහැ. අපි හිතුවේ ඩිනර් එක විතරයි කියලා. ඇත්තටම මේගොල්ලෝ ඊට පස්සේ අපිට ඩෙසර්ට් උත් ගෙනත් දුන්නා. ඇත්තටම සර්විස් එක නම් මාරම හොඳයි. ප්‍රයිස් එකට මාරම worth. අපි එතන ටීවී එකක් තිබ්බා. ටීවී එක බලපාර හිමීට බ්‍රෙක්ෆාස්ට් ගත්තා. අපි බ්‍රෙක්ෆාස්ට් ගද්දි කොහමත් 9:30 වගේ වුණා. ඊට පස්සේ අපි යන්න පිටත් වුණා. කවුරු හරි දන්නවනම් මේ මල මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න ප්ලීස්. අපි දැන් යන්නේ අපි අර යනවා කියපු තැනට. ඔයගොල්ලෝ ගෙස් කරලා කමෙන්ට් එකක් දාලා තියන්න බලන්න හරිද? ඔයගොල්ලෝ ගෙස් කරපු තැන කියලා. අපිට ගෝල් වලින් ඉඳන් 30 කිලෝමීටර්ස් වගේ තිබ්බා. ඒ කියන්නේ 1 hour වගේ තිබ්බා අපි දැන් යන තැනට යන්න. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න අපි කොහෙද යන්නේ කියලා. තවත් ඔයගොල්ලන්ට මම ලේසි කරවන්න. අපි දැන් ඔය යන ගමන් මම වටේ වීඩියෝ එකක් ගත්තා. ඇත්තටම ඔය අපි යන්න පිටත් උනේ 10:30 වගේ වෙද්දි. ඇත්තටම මේ වෙද්දිත් මාරම අවුවයි කියන්නේ නිකන් අවුව නිකන් ගාල්ලේ නිකන් ළඟටම ඇවිල්ලා වගේ එකක් තිබ්බේ. ඇත්තටම මාරම අවුවයි කියන්නේ මාරම රස්නේ පිච්චෙනවා. ඒ අවුවට ඇත්තටම මාර විදියට පිච්චෙනවා. අපි කොළඹ ඉඳලා ඒ පැත්තට ගියාම අපි නිකන් ඒ පැත්තේ අවුව ඇත්තටම වැඩි කියලා තේරෙනවා. අපි මෙහි අවුව ගැන කම්ප්ලේන් කරාට ඒ පැත්තට ඇත්තටම මාරම සැරයි. බීච් එකත් එක්ක නිසාද කියන මම දන්නේ නැහැ. ඇත්තටම මාරම අවුවයි. and කට්ටියත් අඩුයි මම හිතන්නේ පොය නිසා වෙන්නේ නැති ටිකක් කට්ටිය අඩුයි කියලා මට තේරුණා යද්දී. ඔය කොග්ගල එයාර් ෆෝස් එක මට හරියටම මතක නැහැ ඇත්තට මේකද කියලා. මම හිතන්නේ ඒක තමයි. ඊට පස්සේ මම ඔය වීඩියෝ ටිකක් zoom කරා. එතන ප්ලේන් එකක් ලෑන්ඩ් කරන්න ගියා. ඇත්තට මේක වීඩියෝ වෙලා නැහැ හරියට. ඔතනින් ස්ටාර්ට් කළාම දිගටම තිබ්බේ අරලිය ගස්. ඇත්තටම මාරම ලස්සනයි. දිගටම තිබ්බේ ඇත්තටම අරලිය ගස්. එතන නැවතිලා ඉන්න පුළුවන්. ඒත් රස්නේ මම නැවතිලා අරලිය මලක් ගත්තේ ඔතන හරියට එක වීඩියෝ වෙලා නැහැ. මම වීඩියෝ එක තව චුට්ටකින් දාන්නම් ඔයගොල්ලන්ට. මම ලස්සනට වීඩියෝ එකක් ගත්තා. ඒ වුණාට ඔතන ආපු වීඩියෝ එක හරියන්නේ නැහැ. දිගටම තිබ්බේ අරලිය ගස් මම ඔයගොල්ලන්ට කිව්වේ.
බීච් සයිඩ් එකේ තිබි බීච් එක ඔබියස්ලි මේ ඒ බීච් එක මම හිතන්නේ මෙහි අපිට පේන බීච් එකට වඩා ඒ පැත්තට බීච් එක ගියාම නිකන් අමුතු වයිබ් එකක් දැනෙනවා. බීච් එකත් ලස්සනට පේනවා. ඔය තියෙන්නේ මං අර අරලිය ගස් ළඟින් හිඳගත්ත ලස්සන මල. ප්‍රේමයට කාරණා රාග මන රහසේම පාවී ගියා සේයා වුණා හේරුරට සිත් මහසේ ආශාම ඔය මං හිතන්නේ අහංගම මට හරියටම මතක නැහැ. කොහොම හරි ෆොරිනර්ස්ලා හිටියා මම වීඩියෝ ඔන් කරද්දි ෆොරිනර්ස්ලා නැහැ. මම වීඩියෝ කෝෆ් කරපු ගමන් ඕන තරම් ෆොරිනර්ස්ලා හතර වටේම විදිනවා. මං හිතන්නේ ඔය අහංගම ඇත්තටම මට හරියටම මතක නැහැ. එහෙද කියන්න කොහොම හරි ඔක්කොම පාස් කරගෙන තමයි අපි අද යන තැනට යන්නේ. ඇත්තටම මට කියන්න දෙයක් නැහැ. අවුව විතරයි කියන්න තියෙන එකම අවුල. අවුව කියන්නේ මාරම සැරයි අවුව පිච්චෙනවා. ඇත්තටම වීඩියෝස් වල දකිද්දී ඔයගොල්ලන්ට තේරෙයි අර ආව පාටට වඩා ඇත්තටම පිච්චිලා අපිව ඩාර්ක් වෙලා. බීච් එක නම් ලස්සනයි. හිත නිවෙනවා. ඇත්තටම මාරම ලස්සන වයිබ් එකක් තියෙන මේ පැත්තට. ඇත්තටම යන්න ඕනේ එක්ස්පීරියන්ස් එක ගන්න. අවුව තමයි එක දවසක් අවුවේ මේ වුණා කියලා මුකුත් වෙන්නේ නැහැ නේ. ඒ වුණාට එක්ස්පීරියන්ස් එක වටිනවානේ. යනවා ඉවරයක් නැහැ. අපි යනවා. කොහොම හරි අපේ ඒම් එක තියෙන්නේ යන්න. ගොඩක් ඒ පැත්තට යන්න සර්ෆින් තැන් ගොඩක් තිබ්බා. සර්ෆ් කරනවා නම් ඇත්තටම ගෝල් වලින් ඇතුළට යන්න තමයි සර්ෆ් වලට මං දැක්කේ ටිකක් අර ඇතුළට යන්න තමයි ගොඩක් අර සර්ෆ් කරන තැන් තිබ්බේ. වෙලාව ඇති 11:30 වගේ මට හරියටම මතක නැහැ. කොහොම හරි ඒ වගේ ටයිම් එකක් තමයි. ඔතන ගොඩක් බෝට්ස් නවත්තලා තිබ්බා. ඇත්තටම මේක මාර ලස්සනයි. මම දන්නේ ඇත්තටම මොකක් හරි තියනවද කියන්නේ. එතන බෝට්ස් නවත්තලා තිබ්බා. ඒ ආශාවට තමයි මම ගත්තේ. දැන් ලස්සනට පේනවා. ඔය නම් මං හිතන්නේ අහංගම පාස් කරලා මට මතක නැහැ. ඇත්තටම මේ හරියෙන් යද්දි ඇත්තටම මාරම කූල්. එතන ගස් ටිකක් තිබ්බා. අර හෙවන වැටුන්නේ නැති වුණත් මාරම කූල් එකක් දැනුණා. අර අවුවේ පිච්චිලා යද්දි ඔය හරියෙන් යද්දි මාරම කූල්. ඇත්තටම මාරම කූල් and ලස්සනයි. එතනට පින view එකත් මාරම ලස්සනයි. මං හිතන්නේ ඔය අපි යන්න ආපු තැන තමයි මට මතක නැහැ. අපි යන්න ආවේ මිරිස්සේ. කමෙන්ට් කරද්දී ඔයගොල්ලෝ ගෙස් කරපු තැන හරිද කියලා. අපි යන්න මිරිස්සේ. අපි දැන් ඔය කොකනට් ට්‍රී හිල් එකට තමයි යන්නේ. අපි එතනට ගිහිල්ලා බයික් එක පාක් කරලා මට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මැප් එක දාගෙන ගියේ. එතනට ගිහිල්ලා බයික් එක පාක් කරලා ඔය උඩට යන ගමන් ඔතනින් වගේ කන්දක් නැගලා ඔතනින් උත් තව පඩිපෙළ තියෙන කන්දක් වගේ තමයි යන්න තියෙන්නේ උඩට. ට්‍රී හිල් එකක් නේ. ඒතකොට හිල් එකේ තමයි තියෙන්නේ. මං TikTok වීඩියෝ එකක් දැම්මා. ට්‍රී හිල් එකට ගිහලා මම වීඩියෝ එකක් කරලා ඔයගොල්ලොන්ට ගිහිල්ලා ඒක මගේ TikTok එකෙන් බලන්න පුළුවන්. සඳතියේ ඉඟිවත් සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරි වන්දනා. අපි ට්‍රී හිල් එක බලලා ඉවර වෙලා සීක්‍රට් බීච් එකට යන ගමන් මං කිව්වේ පැත්තට යන සර්ෆ් කරන කට්ටිය වැඩි කියලා. ඒගොල්ලොන්ගේ ගොඩක් ෆොරිනර්ස්ලා බයික්ස් වල නැත්තම් ඒගොල්ලොම ටුක්ස් හයර් කරලා තමයි යන්නේ. ට්‍රී වීල් වල නම් සර්ෆ් බෝඩ්ස් උඩ තිබ්බා. බයික් වල යනවා නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් සයිඩ් එකේ සර්ෆ් බෝඩ් අනිවාර්යෙන් හැම ෆොරිනර් කෙනෙක්ගේම වගේ තියෙනවා. මේ අපි සීක්‍රට් බීච් එකට යන පාර. මෙතනත් මට ඔක්කොම වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මැප් එක දාගෙන ගියපු නිසා. ඔයගොල්ලෝ හරියටම සීක්‍රට් බීච් එකට යනවා නම් මැප් එක දාගෙනම යන්න. මොකද උතන යද්දි තව මේ එක නේම්ස් තියෙන බීච් ගොඩක් තියෙනවා. ඒව ඔක්කොම පාස් කරන් කෙරෝලටම තියෙන එක තමයි සීක්‍රට් බීච් එක. ඊට කලින් බීචස් තියෙනවා. ඒ වුණාට ඔයගොල්ලෝ පරිස්සමෙන් කෙරෝලෙම තියෙන එකට යන්න. and ඊට කලින් ගොඩක් කාර් පාක්ස් කියන්නේ පාක් තියනවා කරන්න. ඒ වලින් පාක් කරන්න එපා ළමයි. මොකද ගොඩක් දුර යන්න තියෙනවා. මං කිව්වේ මෙතන දැන් ෆ්‍රීඩම් බීච් කියලා තිබ්බට මං අර TikTok එකේ වීඩියෝ එකක් දැක්කා. ඒක නිසා තමයි ඔතනට ගිහිල්ලා ආපහු ඔතනින් බයික් එක අරගෙන අපි කෙරවලම තැනට ගිහලා බයික් එක පාක් කරලා ගියේ.
ඕක තමයි සීක්‍රට් බීච් කියන්නේ. එන්ට්‍රන්ස් එකේම අර වගේ කැෆේ එකක් වගේ තියෙනවා. ඔයගොල්ලෝ ඔතනට යනවා නම් ජූස් තියෙනවා, ඔයගොල්ලන්ට එක බෙවරේජස් තියෙනවා, ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ප්‍රයිස් එක ටිකක් වැඩි, ෆොරින් ප්‍රයිස් එක යන්නේ අනිවාර්යෙන් ගෝල් පැත්තට යනවා නම් ඒ වගේ තමයි තියෙන්නේ. ඔය තියෙන සීක්‍රට් බීච් එක ඇත්තටම මාර ලස්සනයි. ඔතනින් ගිහිල්ලා අපිට අනිත් පැත්තට යන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ කෙලින්ම කැෆේ එකක් through යනවා නම් අපි ආව තැනින් එන්ට්‍රන්ස් වෙන්න නැතුව එහා පැත්තෙන් එන්ට්‍රන්ස් වෙන්නත් පුළුවන්. ඔය ඉන්නේ ඉතින් යා සුද්ධිය දිවාලා බලාගෙන ඉන්නවා. යා අවු ඉන්නේ කොහොමද කියලා තමයි අපි බලන්නේ. ඇත්තටම අපිට අවු ඉන්න අමාරුයි. ඒගොල්ලෝ මෙහෙ ඇවිල්ලා හොඳට අවු ඉන්නව මොදන්නේ කොහොම ඉන්නවද කියන්න. ඇත්තටම අවු ඉන්නවා කියන්නේ පිච්චෙන්නේ නැද්ද? මන්ද අපි වුණා පිච්චෙනවා. ඒගොල්ලෝ පිච්චෙන්නේ රතු වෙනවා විතරයි. ඊට පස්සේ අපි ජූස් එකක් ගත්තා බොන්න. පයිනැපල් ජූස් එකක්. ඔය ඊට පස්සේ අපි ඉඳගෙන ඩ්‍රෙස් කරා. ඇත්තටම ඒ හරිය මාරම චිල් එකේ ඉන්න පුළුවන්. ඇත්තටම මාරම නිදහස්. අපි ඔතනට යද්දි වෙලාව ඇති 12 මාට වගේ. ඇත්තටම මේ වෙලාවේ බඩගින්නක් තිබ්බේ නැහැ. මොකද රස්නට නිසා වෙන්න ඇති. පොඩ්ඩක්වත් බඩගින්න තිබ්බේ නැහැ. අපි ජූස් බිව්වා. ජූස් බිව්ව නිසා අදද දන්නේ කොහොමද රස නිසා කන්නත් බෑ. මේ ජූස් එක නම් ඇත්තටම මාරයි. පයිනැපල් ජූස් එකක්. ජූස් එක වුණා 1200ක් අපිට. ඔයගොල්ලෝ ඒ පැත්තට යනවා නම් එක්කෝ ඊට කලින් මොනවා ජූස් අරගෙන යන්නත් පුළුවන්. නැත්තම් ඒ පැත්තට යනවා නම් එතනින් ගන්නවා නම් ඇත්තටම ෆොරින් ප්‍රයිස් එකට තමයි අපිට ගන්න තියෙන්නේ. අපි ගන්න ඕනම දෙයක්. ඔය අපි සීක්‍රට් බීච් බලලා අපව ගෝල් පැත්තට යන ගමන් අපි පිටත් වුණා 2:02 ඒ වෙලාව අතරතුර අපි මිරිසින්දන් ගෝල් පැත්තට හිමිටිමින් එන්න ගත්තා. මොකද අපි ගෙදර යන්නත් ඕනේ. කොහොමද ගෙදර යද්දි රෑ වුණා. අපි හිමිට තමයි ගියේ. ඇත්තටම අපි ඔතන නැවතුනේ වැලිගම බීච් එක. මට ඔතන මතකයි වැලිගම බීච් එක කියලා. මොකද වැලිගම එතන සර්ෆ් කරන්න ගොඩාක් එක ළඟ ගොඩාක් මේවා තිබ්බා සර්ෆින් තැන්. මම වීඩියෝස් ටිකක් දාන්නම්. ඔය කෙලිම ඔතන දිගටම තියෙන කෙලිම සර්ෆ් කරන තැන් විතරමයි. වෙන කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ එහා පැත්තට පැනලා අපි ජූස් එකක් බිව්වා. මං කිව්වා ඔයගොල්ලන්ට කන්න බෑ. අපි ජූස් විතරමයි බිව්වේ. අපි පාර පැනලා තමයි ජූස් බිව්වේ. එකක් ඩොඩන් ජූස් දෙකක් ගත්තා. මෙතන නම් ප්‍රයිස් අඩුයි. අපිට ලෝකල් ප්‍රයිස් එකටම හම්බුණා. ෆොරින් ප්‍රයිස් එකක් තිබ්බේ නැහැ. ඒ ටිකෙත් රහයි දොඩන් ඇත්තටම මාරයි. ඒ වෙලාවේ නිකන් අර නිකන් රස්නේ ඉඳලා ඒ වෙලාව නිකන් අර කූල් මොන හරි වැටෙද්දි ඇත්තටම මානම සනීපයි ඇඟට. මං කිව්වා ඔයගොල්ලන්ට අර සර්ෆ් තැන් තමයි මේ පැත්තේ ගොඩක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ දිගටම තියෙන තනිකර සර්ෆින් තැන්. ඇත්තටම ගොඩක් ෆොරිනර්ස්ලා ඇවිල්ලා සර්ෆ් කරනවා. මේ ඔය ගත්ත ජූස් ටික ඇත්තටම මේක මාරම රහයි. මාරම සනීපයි ඒක ඇඟට වැටුනම. ඔය මං බයික් ෆෝන් එකේ charge නැති නිසා මේ බයික් එකට තමයි charge එක ගහගෙන තමයි ගියේ. දිගටම වීඩියෝ කරේ. බැටරි ඒ වෙලාව ඇත්තටම low. ඔය අපි ජූස් එක බීලි වෙලා පොඩ්ඩක් බීච් එකට වෙලා ඉඳලා ගෝල් වලට ආවා. ඊට පස්සේ ගෝල් වල අපි ගෝල් ෆෝර්ට් එකට තමයි ගියේ. යන ගමන් චෝටි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා. ඔය අපි බයික් එක නවත්තලා අපි ගියා හෙවන තැනක් වගේ. හෙවන තැනක් හම්බුනේ නැහැ. ඊට පස්සේ ඔය ඇවිදගෙන යනවා අපෝ බයික් එකට. ඇත්තටම ඔය වෙලෙත් තවම මාරම සැරයි. සැරයි කියන්නේ හොඳටම සැරයි. අර අපි ආවට වඩා තිබ්බවට වඩා ඇත්තටම මාර සැරයි. බොහොම අමාරුයි මම ඔය ඇවිදින්නේ. ඇත්තටම මම වීඩියෝ කරලා භාගයක් දිව්වතන ගස්සට. ඒ තරම් මාරම අමාරුයි. ඔය යන ගමන් මම ආසම කායක තිබ්බා. මම හිතන්නේ ඒක BMW i8 එක. මම ආසම කායක BMW i8 එක. ඊට පස්සේ අපි ඔය කන්න තැනක් හොයාගෙන යනවා. ඇත්තටම ගෝල් ෆෝර්ට් එකේ අපි කඩේකට ගියා රෙස්ටෝරන්ට් එකකට. එතන අපිට කන්න අවශ්‍ය දේ තිබ්බේ නැහැ. ඒ කියන්නේ පීසා වගේ තිබ්බා. ඇත්තටම ওই වෙලාවට පීසා කන්න බෑ. මොන හරි රයිස් වගේ එකක් තමයි කන්න ඕනේ. ඊට පස්සේ අපි ආපහු ගෝල් ෆෝර්ට් වලට ගිහලා එතන බීච් එකට පොඩ්ඩක් ගියා. නිදහසේ ඉන්න පුළුවන්ද බලන්න. ඇත්තටම මෙතන නිදහසේ තියා ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ. මොකද ඒ තරම් ක්‍රවුඩ්. පොඩි ළමයි ලොකෝ අය එතන ගොඩක් මුස්ලිම් කට්ටිය හිටිය. ගොඩක් පැදුරු දාගෙන වගේ. ඒගොල්ලෝ කෑම ගෙනල්ලා එහෙම හිටියේ. ඊට පස්සේ අපි ආපහු ගෝල් වල ඉඳන්
කලම්බ සයිඩ් එකට එන්න පිටත් වුණා. එද්දි තමයි අපි දැක්කේ මෙතන ද සර්ෆ් මොකක් හරි තමයි ඒකේ නම. කැමකට මාර්මර් හයි කෑම මට කන්න බැරි වුණා. ඇත්තටම බඩ පිරිලා තිබ්බේ වෙලාවේ ජූස් මිබිල බඩ පිරිලා. පේනවා බීමම තමයි බොන්නේ මං. වෙන කිසි දෙයක් කන්න බෑ ඇත්තටම. රස්නෙට නිසා වෙන්නේ නැති කන්න අද කන්න හිතෙන්නේ නැහැ. යන ගමන් පොඩි වීඩියෝ එකක් ගත්තා. ඊට පස්සේ අපි හික්කඩුව බීච් එකේ පොඩ්ඩක් නැවතිලා තමයි ගියේ. මොකද එක දිගට යන්න අමාරුයිනේ. අපි නැවති බීචස් වලින් නැවති තමයි ගියේ දිගටම. ඔය තන ටර්ටල්ස් ලව මම හිතන්නේ මම දන්නේ හරියට මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි එද්දි ටර්ටල් ෆාම් එකකට ගියා. ඇත්තටම මෙතන පොඩ්ඩක්වත් පිරිසිදු නැහැ. ඔය ටැංකි වුණත් එහෙම හරියට සුද්ධ කරලා නැහැ මාස ගානකින් වගේ. මොකද වතුර දුමුරු පාටයි. පව් ඇත්තට මේ සත්තුත් මොකද මං හිතන්නේ හරියට කන්න දෙනවත් කියලා. හැබැයි ඒක ලොකුට මාරම සයිස් කියන්නේ මාරම ලොකුයි. එයා ටැංකි පිරිසිදු නැහැ. වතුර උනත් ඔයගොල්ලන්ට පේනවා ඒගොල්ලෝ උනත් පැහැදිලි නෑ. හරියට ටැංකි ටික සුද්ධ කරලා තිබ්බනම් අපිට අර ඒගොල්ලෝ හරියට බලා ගන්න තිබ්බා. ඒගොල්ලෝ උඩට ආවොත් තමයි අපිට බලන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ යට ඉද්දි අපිට පේන්නේ නැහැ. වතුර පිරිසිදු නැහැ. මේ අර පොඩි ටර්ටල්ස්ලා ඉන්න තැනක්. එතන නම් ටිකක් පිරිසිදුයි. ටර්ටල්ස්ලා ටිකක් පේන්නේ පොඩි නිසා වෙන ටික පිරිසිදු. දැන් ඊට පස්සේ තව සයිස් එකක ටර්ටල්ස්ලාගේ ටැංකි වෙනම තිබ්බා. මේකත් පිරිසිදු නැහැ. ඕකෙත් තව ලොකු එකෙක් හිටියා. හැබැයි අරගොල්ලෝ තරම් ලොකු නැහැ. මම ෆස්ට් වීඩියෝ එක පෙන්නපු අය තරම් ලොකු නැහැ. ඒ වුණාට පිරිසිදුකම තමයි එතන මදි. ඇත්තටම වොෂරූම්ස් උනත් පිරිසිදු නැහැ. වොෂරූම් එකට ගියා ඇත්තටම චුට්ටක්වත් පිරිසිදු නැහැ. ක්ලීන් කියන්නේ ක්ලීන් කරලම නැද්ද කොහෙද අවුරුද්දකින් විතර. ඒ තරම් හවුල් වොෂරූම්ස් උනත්. ඊට පස්සේ අපි ටර්ටල්ස් පොඩි අයව අතට අරගෙන බලන්න පුළුවන් කියලා කිව්වා. ඒ වුණාට මගේ ඒගොල්ලෝ තංගලන අතට ගත්තා. මම බය වෙලා ලිස්සුවා මගේ අතින්. මම ආපහු ගත්තා. ඒ වුණාට يعني ඒගොල්ලෝ ගන්නත් අමාරු නෑ. ලිස්සන ගතියක් තියෙනවා. ඊට පස්සේ මම කොහොම හරි කෙනෙක් අත දාලා අරගෙන ෂෝක් ගනේ. සමහරු ඉන්නවා. සමහරු දඟලනවා අතට ගත්තාම. මෙයා නම් හිටියා ටිකක් වෙලා මගේ අතේ. මම හිතන්නේ දැඟලුවේ නැහැ. මම ඔහොම අතක ගයිඩියම ඇස් වහගෙන ඉන්නවා. ඉස්සෙල්ලා ඇස් අරගෙන හිටියා. මම අත ගන්න ගත්තාම ඇස් වහගෙන හිටියා. මෙයා නම් කැමති නෑ. අප්පිරියයික ගහ හිටියේ. මම කො පොඩ්ඩක් වීඩියෝ එකක් ගන්න පොඩ්ඩක් ගන්න අතට කියලා පේනවනේ අල්ලන් ඉන්න විදිය. වැඩි වෙලා තියාගෙන හිටියේ නෑ. එයාට සත්තු අප්පිරියයි. ඒගොල්ලෝ අර අපි අල්ලලා වතුරට දැම්මම හරි නිදහසේ ඉන්නවා. ඊට පස්සේ අපි ගෙදර යන පිටත් වුණා. ඔන්න ඔතන අපි පාක් කරන් ගිහින් මට සන්සෙට් එක බලන්න ඕනේ වුණා. ඊට පස්සේ එතන අංකල් කෙනෙක් ඇවිල්ලා කියනවා ඒකේ ආගිනමක්ලු. ඒක නිසා එයා පාකින් කරනවාට මේ ගානක් ගන්නවලු. ඇත්තටම බොරුවට කිව්ව අපිට තේරුණා. ඒක නිසාම කිව්වා අපි කිව්වා ඕනේ නැහැ කියලා අපි ගියා. මොකද ඇත්තනම් අපි ඔක දීලා ඉන්නවා. මේ එයාගේ නෙවෙයි. ඊට පස්සේ අපි එතනින් වෙන තැනකට යන්න ගියා. ඇත්තටම එතනට වඩා අපි ගිය තැන අපි එතන යද්දි නවත්තපු තැන ඇත්තටම මාරම ලස්සනයි කියලා හිතුණා. හැබැයි එතන යද්දි සන්සෙට් එක බලන්න බැරි වුණා. ඇත්තටම මං යන ගමන් තමයි සන්සෙට් එක බලාගෙන ගියේ. මොකද ඔය හරියෙන් නවත්තනවා කියන්නේ ගස් එක්ක හරි අමාරුයි එතන ඉන්න. කොයි හරි ඉඳ ගන්න පුළුවන් තැනක් වෙන්නත් ඕනේ නිසා මේ යන ගමන් සන්සෙට් එක බලාගෙන ගියා. ඇත්තටම මාරම ලස්සනයි ස්කයි එක. මං නෙක්ටෝ බෝටල්ස් පෙන්නුවා. දැන් තුන් පහරකට ඇවිත් නෙක්ටෝ එකෙන් මට පුළුවන් නම් ස්පොන්සර් කරන්න. ඊට පස්සේ මම පොඩ්ඩක් ඔබ දෙන්නයි වීඩියෝ එකකුත් ගත්තා. නැත්තම් එක දිගට වටේ පෙන්න වෙන්නේ නැති. ඔයගොල්ලන්ට කම්මැලි හිතෙනවා වීඩියෝ එක බලන්න. ඒ නිසා මම පොඩ්ඩක් අමාරුවෙන් charge එකට ගහලා තිබ්බේ බයික් එකේ. ඒ ගහලා තියෙද්දි තමයි මම වීඩියෝ කරේ. ඔතනට අපි ඔය ටික යද්දි කොහොම හරි 5:30 වගේ වුණා. 5:30 ද මම හරියට මතක නැහැ. කොහොම හරි ඒ වගේ 6 වෙන්න විදියක් නැහැ. 5:30 වගේ තමයි උනේ. ඔය අපි බෙන්තොට ලං කරලා ඇත්තටම අපිට හරිම මහන්සි. මේ එක දිගට හික්කඩුවේ නවත්තපාර එක දිගට ආවා. ගමන් මහන්සි තමයි ගොඩම කොන්ද රිදෙනවා. බෙන්තොට තමයි ඔය අපි බෙන්තොට පාස් කරගෙන යන ගම. එතකොට සන්සෙට් එක ගිහින් බලලා වැඩක් නෑ. ඇත්තටම ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ අපි බෙන්තොට පාස් කරලා තමයි අපි බීච් එකකින් නැවැත්තුවේ. මම ඊට පස්සේ විකාර වැඩ කර හිටියා. ඊට පස්සේ එයාත් ආවා. මට දෙන්න ලෝබයි නුඹ වෙන කාට
ඇත්තරම බීච් එක නැවතුණට පස්සේ මට කිසිම වීඩියෝ එකක් ගන්න මූඩ් එකක් තිබ්බේ නැහැ. කොහොම හරි ගෙදර යද්දී 8:30 වගේ වුණා. ඔයගොල්ලන්ට තව වීඩියෝස් ඕන නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you for watching. Bye.